ඉතින් කොහොමද ඔයාලට? මම ඔයාලට කතා කරන්නේ අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් පටන් ගන්න වෙලාවක. අපි ගෙවන අවුරුද්ද දිහා පොඩ්ඩක් හැරිලා බලමුද? මට හිතෙනවා ඔයාලට ගෙවන අවුරුද්ද පුරා සැප වගේම දුක, ලාභ වගේම අලාභ, ප්‍රශංසා වගේම නින්දා, කීර්ති සහ අපකීර්ති වලට මුහුණ දෙන්න වෙන්නේ නැති කියලා. මොකද මේවා සමාජයක ජීවත් වෙන අපිට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න ලැබෙන දේවල්. අපි 2025 කියලා ගත කරලා තියෙන්නේ පැය වලින් ගත්තොත් පැය 8760ක් විතර. ඒකනොත් ඔයා දවසට පැය 8ක් නිදියවොත් ඔයා ජීවත් වෙලා තියෙන්නේ පැය 5840යි. මේ පැය 5840 තුල තමයි ඔයා මම කියපු අත්දැකීම් ලැබුවේ. එහෙනම් ඔයාට 2026 අවුරුද්දට ගෙවෙන්න තියෙන්නේ පැය 5840ක් විතර. විනාඩි වලින් ගත්තොත් 3,50,000ක ප්‍රමාණයකට පොඩ්ඩක් වැඩි. එහෙනම් හිතන්න මේ මොහොතේ ඉඳලා ඔයාගේ මේ විනාඩි ගාන ගෙවෙනවා. අපි 2026 අවසානයේ හැරිලා බලන්න තියෙන්නේ ඔයා මේ මොහොත ගෙවෙන විනාඩි වල එකතුව සහ අවසානයේ ඔබ ලබාගත් දියුණුව පමණයි. මතක තියාගන්න මේ අවුරුද්ද තුලින් ඔයාට සැප විතරක් ලැබෙන්නේ නැහැ. දුක් වලට මුහුණ දෙන්නත් වෙයි. ලාභ විතරක් ලැබෙන්නේ නැහැ. පාඩුවත් විඳින්න වෙයි. හැම වෙලේම ප්‍රශංසා විතරක්ම අපිට ලැබෙන එකකුත් නැහැ. නින්දාත් ලැබෙයි. ඒ නිසා 2025 ලැබෙන අත්දැකීම් සියල්ල පන්නරයක් කරගන්න. එයින් ඉගෙන ගන්න. ඔයාට ශක්තියක් කරගන්න 2026 දී ලැබෙන අභියෝගවලට මුහුණ දෙන්න. නොවැටී ඉන්න, දරා ගන්න පුරුදු වෙන්න. hina වෙලා හැමදේම දරා ගන්න ඔයා පුරුදු වෙන්න. ඉතින් ඔයගලන්ට ගෙවන්න තියෙන්නේ සති 52යි. පැය 5840යි. මෙන්න මේ පැය ගණන ඇතුලේ මේ මම කියන දේවල් වලින් කීපයක් හරි ඔයාගේ ෂෙඩියුල් එකට, එහෙම නැත්නම් ඔයා 2026 අත් කරගන්න ඉන්න බලාපොරොත්තු වලට එකතු කරගන්න පුළුවන්ද කියලා බලන්න. බලන්න මාසෙකට පොතක් හෝ දෙකක් කියවන්න පුළුවන්ද කියලා. එහෙම වුණොත් ඔයා අඩුම තරමින් පොත් 10ක් 20ක්වත් මේ අවුරුද්දේ කියවනවා. ඒකෙන් ඔයාගේ පරිකල්පනය වැඩි වෙනවා. පොඩි වෙලාවක් වැය කරලා ඔයාගේ ස්කිල් එකක් වැඩි කරගන්න උත්සාහ කරන්න. කැමෝ යන්න, ඇඳුම් අහන්න, බයික් එකක් වාහනයක් කෙලවන්න, එහෙම නැත්නම් අඩුම තරමේ මොකක් හරි ලයිෆ් ස්කිල් එකක් ඔයාට මේ වෙද්දී අත්පත් කරගන්න පුළුවන්ද, ඉගෙන ගන්න පුළුවන්ද කියලා බලන්න. කාලය නිකරුණේ කාදමන සෝෂල් මීඩියා වල ඉන්න වෙලාවේ යම් තරමකට හරි වැදගත් දැනුමක් ලැබෙන දෙයකට යොදවන්න. අඩුම තරමින් නිකම්ම TikTok, FB උඩට පහළට යනවා වෙනවද තෝරාගත් දේක් බලන්න. සින්දුවක් අහන්න, ඒකෙන් ඔයාගේ රසඥතාවය වැඩි වෙනවා. ඔයාගේ සෞඛ්‍ය ගැන පොඩ්ඩක් හිතන්න. සතියකට දවස් 2ක් 3ක්වත් පොඩ්ඩක් ඔයාගේ අතපය දිගෑරෙන්න, නැමෙන්න, එක්සර්සයිස් ටිකක් කරන්න. අඩුම තරමේ ත්‍රිවිල් එකක යන වෙලාව අඩු කරලා පියවර 7000ක් 8000ක්වත් පයින් ඇවිදින්න. නිදියන එක පිළිවෙලට කරන්න. වැඩිපුර වතුර ටිකක් බොන්න. ඔයාගේ එක නරක පුරුද්දක් අයින් කරගන්න. පුළුවන් නම් ඒක හොඳ පුරුද්දක් ජීවිතේට එකතු කරගන්න. බලන්න ඔයාගේ මාසේ ඉන්කම් එකෙන් 10%ක් 20%ක්වත් ඉතුරු කරන්න පුළුවන්ද කියලා. 2026 ඉවර වෙයිද? හදිසි ඉවර වෙනකොට හදිසි අවස්ථාවකට ගන්න ඉතුරුවක් හදලා තියාගන්න පුළුවන්ද කියලා. පුළුවන් නම් එක අනවශ්‍ය වියදමක් අඩු කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න බලන්න. බලන්න ඔයාගේ ළඟම ඉන්න අය එක්ක තියෙන සම්බන්ධතා තව පොඩ්ඩක් ශක්තිමත් කරගන්න. අනිත් අයගෙන් ඔයාට නොරිස්සුන දේ තරහා ගන්න පුරුදු වෙන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න. බලන්න ඔයාගේ කමියුනිකේෂන් ස්කිල්. එහෙම නැත්නම් පුද්ගල අන්තර් සම්බන්ධතා දියුණු කරගන්න පුළුවන්ද කියලා. බලන්න ඔයාට ළඟම ඉන්න අය එක්ක මාසෙකට 2කට සැරයක් හරි කොහේ හරි ඇවිදින්න යන්න පුළුවන්ද කියලා.
ඒකෙන් ඔයාගේ ජීවිතේ ඒකාකාරීකම නැති වෙනවා. ජීවිතේට අලුත් අත්දැකීමක් ලස්සන දේ දකින්න ඔයාට හම්බ වෙනවා. පුළුවන් නම් වොලන්ටියර් කෙනෙක් වෙලා කාගේ හරි දුකකට නැති බැරි කමකට පිහිට වෙන්න පුළුවන්ද කියලා බලන්න. ඒකෙන් ඔයාගේ සමාජයට ඔයාගෙන් සමාජයට යහපතක් වගේම ඔයාගේ හිතටත් සැනසීමක් ලැබෙයි. ඉතින් මම මේ ඔයාට කිව්වේ 2026 අවුරුද්දේදී ඔයාගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්ද කියලා මම මේ කියපු දෙයින් එකක් හරි. ඊටත් වඩා හොඳ දෙයක් හරි. ඔයා ප්‍රැක්ටිස් කරලා හොඳයි කියලා හිතනවා නම් කමෙන්ට් එකකුත් දාන්න. අමතක කරන්න එපා. මේකෙන් ඔයාට දෙයක් ගන්න තිබුණා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකකුත් දාන්න. ඔයාගේ යාළුවෙකුටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් මම කාම්සොල්බයි දනු ඔයාලට සුබ පතනවා. ඔයාලගේ මේ අවුරුද්ද ඔයාලගේ ලයිෆ් එක තව ටිකක් වැඩි දියුණු කරගන්න සහ සතුටින් සාමයෙන් ගෙවන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඔයාලගේ ජීවිතය සිනාවෙන් පිරුණු සිනාව බෝ කරන්න පුළුවන් අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.